සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි ගිය වීඩියෝ දෙකේදී කතා කරා පරිගණකයක් කියන්නේ මොකක්ද? ඒකට පරිගණක තියෙන සංරචක මොනවද? කම්පැනස් මොනවද? ඉතින් අද අපි වෙනස් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි අද අපි ප්‍රැක්ටිකල් සෙක්ෂන් එකක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකදී අපි අද කතා කරන්නේ නිතරම කම්පැනි එක ඕනෑම තැනක වැඩ කරද්දී ඕනෑම තැනක IT ජොබ් එක වැඩ කරද්දී අනිවාර්යෙන්ම මේ Word, Excel, PowerPoint කියන මෙන්න මේ software office package එක පිළිබඳව දැනගෙන ඉන්න ඕනේ. ඒකදී අද අපි කතා කරන්නේ මේ Word කියන software එකේ software ගැන. ඔයාලා මුලින්ම Word කියන එක Microsoft Office package එක download කරන්න නැත්නම් මේ විදිහට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා MS Office කියලා search කරනවා. MS Office 2009 කියලා version එක තෝරගන්න ඕනේ. Office මම 2010 P ගැන download කරගන්න. මේ විදිහට click කරාම මෙතනින් පෙන්නනවා මේ මුලින්ම link එක click කරන්න ඕනේ. download and install කියලා තියෙනවා. මේකට ගියාම මෙතන මේ විදිහට පෙන්නනවා. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන ඉඳන් මම මේක පෙන්නන්නේ නැහැ ඩවුන්ලෝඩ් කියන එක. ඉතින් ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරන software එක desktop එකට setup කරගන්න ඕනේ. දැන් මගේ software setup කරන්න මම තියෙන්නේ. ඒ හින්දා මෙතන මම search කරනවා Word කියලා. මම search කරගුවම මේ icon එක පෙන්නනවා මෙතන Word software එක. ඒක click කරාම මෙන්න මේ විදිහට ටැබ් එකකට වල එක යනවා. ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙනවා blank document කියලා. අන්න ඒක ක්ලික් කරාම අලුතින් ෆයිල් එකකට මේ විදිහට log වෙනවා. ඊට පස්සේ මේ වම් පැත්තේ තියෙන්නේ මෙන්න වම් පැත්තේ ෆයිල් කියලා තියෙන එක ක්ලික් කරාම මෙතනින් new එකට ගිහලා අලුතෙන් blank document එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක save කරගන්න ඕන නම් मैं सेव के क्लिक करना इतना मेरा आई थी ना प्रिंट मैं अभी यूमा टाइप करते मैं प्रिंट आउट करना मेरे प्रिंट के क्लिक करना इधर आधार में आइटम्स के पेन प्रिंटेड आधार मैं कोई शेयर कराना मेरे शेयर के क्लिक किया इट बस अब ना ईलंग टैब बेड़ इट बस मैं देना होम के टैब बेगा मेगा में तीन ने මේක මේ ෆොන්ට් කියන ටිකේ තියෙන්නේ ඔයාලා පැරග්‍රාෆ් එකක් හරි මොකක් හරි ටයිප් කරලා දියුමක් හරි ඒතකොට ඒක අදාළ වෙනස්කම් ටික කරන්න මෙන්න මේ ටූල්ස් ටික හරහා ෆොන්ට් කියන ඒවා හරහා ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ ටිකේ මේ ෆොන්ට් කියලා තියෙන ටිකෙන් කරන්නේ ඔයාලගේ ඡේදයක් ඒවා ලිටර් එකක් ඕනම වෙනස්කම් කරගන්න විදිය අකුරු වල තියෙන ෆොන්ට් සයිස් එක ඒතකොට ෆොන්ට් කලර් එක ඒකේ සයිස් එක ඒතකොට අන්ඩර්ලයින් කරන්න අන්න ඒ වගේ ඒවා කරන්න ඕනේ මෙන්න මේ ෆොන්ට් කියන ටූල් එක කරා. ඒතකොට පැරග්‍රාෆ් කියන එක කියන්නේ අපි පැරග්‍රාෆ් අපි දැන් ටොපික් එකක් ලියුවොත් මේ විදිහට මේ ටොපික් එක ඕන අපිට මැදට ගන්න. ඒතකොට මේ විදිහට මෙහෙම මෙන්න මේ ක්ලික් කරාම මැදට යනවා. මේ වම් පැත්තේ තියෙන්නේ මේකට කියන්නේ align left කියලා. ඒ කියන්නේ අපි දැන් මේ විදිහට මැද්දට තියෙන එක අපිට කෙරවලට ගන්න ඕන නම් මේ විදිහට control key එකත් එක්ක එහෙම නැත්නම් L press කරනවා මෙහෙම shortcut key එක. එහෙම නැත්නම් මෙන්න මේක align left කියන එක ක්ලික් කරාම මේ දකුණු පැත්ත වම් පැත්තට යනවා. ඒතර අපිට මෙතන center කරගන්න ඕන නම් මේ විදිහට ක්ලික් කරනවා. එහෙම නැත්නම් අපි මේ control එකත් එක්ක E press करना है तो मैं दे रहा मेरे दकुन गන්න ඕන නම් මෙන්න මේ මෙතන align right කියලා තියෙන ඒක ක්ලික් කරාම මේ විදිහට දකුණට යනවා. එහෙම නැත්නම් control key එකත් එක්ක R press කරන්න මෙහෙම. ඉතින් මේ විදිහට කරලා යනවා.
මේකෙදි කරන්නේ අපි හිතන්නකො මෙහෙම ඡේදයක් කියනවා කියලා මේ විදිහට ඡේදය ටයිප් කරනවා. මෙන්න මේ විදිහට ටයිප් කරනවා. මම නිකන් මෙහෙම ටයිප් කරන්නේ. ඊට පස්සේ මේ විදිහට ඡේද ටයිප් කළා අපිට ඕන මේක ප්‍රමාණය ගානට මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න. ඒතර කරන්න ඕනේ මෙන්න මේ ජස්ටිෆයි කියන එක ක්ලික් කරන්න ඕනේ. ඒතර ඕන විදිහට අකුරු ගානට මේ විදිහට ඇඩ්ජස්ට් වෙනවා. ඒක තමයි මෙන්න මේ ජස්ටිෆයි කියන එක කරන්නේ. එතන මේ පැරග්‍රාෆ් කියන එක කරන්න ඕනේ මේ ඡේදයේ තියෙන වෙනස්කම්. ඡේදෙ ඒක නම් ටොපික් එක මැද්දට ගන්න ඕන නම් සෙන්ටර් කරගන්න ඕන නම් මේ ඒව කරගන්න තියෙනවා. ඒතකොට ආයේ මේකද තියෙන්නේ බුලට්. අපි දැන් මොකක් හරි ලියනවා කියන්නේ එහෙම ලියලා පල්ලයට එන්ටර් කරනවා. ඒතර අපිට ඕන මෙන්න මේ දෙක මේක මේක එක විදිහටත් ඊට පස්සේ මේ යට එක දෙක විදිහටත් මෙහෙම පෙන්වන්න. ඒතර කරන්න ඕන මේ නම්බරින් කෙනෙක් ක්ලික් කරලා මෙන්න මේ 1 2 3 කියන මේක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒතර දැන් ඊළඟ එන්ටර් කරාම 3 කියලා වැටෙනවා. අය ටයිප් කළා ඔහොම කරාම 4. මේකද කරන්නේ අපිට ඕන ලිස්ට් එකක් තියෙනවා මේ විදිහට ලිස්ට් එක හදාගෙන ඒක නම්බර් හරි බ්ලොට් හරි දාගන්න ඕන නම් මෙන්න මේ ටිකෙන් තමයි කරන්න ඕනේ. නම්බර් දාන්න ඕන මෙතන නම්බරින් කියන එක ක්ලික් කරන්න ඕනේ. ඒතර බුලට් කියන්නේ මේ විදිහට ඩොට් දාගන්න ඕන නම් ඒතර කොටු දාගන්න ඕන නම් මෙහෙම මේක ක්ලික් කරලා බලලා දාගන්න ඔයාලට ඕන කැමති එක සිලෙක්ට් කරගන්නවා. මේක තමයි දැන් පළවෙනි එකේ අණුවංක 1 කියලා එහෙම තියෙන්නේ. එකේ කොටස් එක. ඒ වගේ වලට මෙන්න මේවා සිලෙක්ට් කරගන්න ඕනේ. මේ වැත්තේ තියෙන මල්ටි ලෙවල් ලිස්ට් කියන ක්ලික් කරන්න. ඒතකොට හිතන්නකෝ ඔයාලට මෙන්න මේක තියෙන පරතරය වැඩි කරගන්න ඕනේ. පරතරය වැඩි කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ක්ලික් කරනවා. දැන් මේ වගේ පරතරය ගොඩක් ඈත් වුණා නම් මෙන්න මේ විදිහට ඕන විදිහට ලං කරගන්න පුළුවන් මේක. මෙන්න මේ remove shape after paragraph කියන ක්ලික් කරනවා. මේ විදිහට යනවා පල්ලෙහාට. මේ විදිහට ගියපුවම එතකොට මේකදි කරන්න තියෙන්නේ ඔයාලට කැමති එකක් තියෙනවා මේ විදිහට හයිලයිට් කරගන්න පුළුවන් එක පාට. එතකොට මේක තියෙන්නේ බෝඩර්ස් කියනවා දාගන්න මේ. මේ ස්ටයිල්ස් කියන එක තියෙන්නේ ඔයාලට ඕනෙදී වෙනස් කරගන්න පුළුවන් අකුරු. දැන් මට ඕන මෙන්න මේක වෙනස්කම් කරන්න. මෙන්න මේක මට මේ ටික ලං කරගන්න ඕනේ. මෙන්න මේ දෙකක් පරතරේ ගොඩක් වැඩි දුරස්. එහෙනම් මෙන්න මේක කරනවා මේ remove space after paragraph කියන එක කරාම මේ විදිහට ලං වෙනවා. මේ දෙකේ වැඩි කරගන්න ඕන නම් පරතරේ ඒකට එමු ගිල්ල ඕන ප්‍රමාණයට වැඩි කරගන්න ඕනේ. දැන් මේ ටොපික් එක අපිට මේක අපිට මැද්දට ගන්න ඕනේ. එහෙම වුණාම මෙතන තියෙනවා සෙන්ටර් කියලා. නැත්නම් control E press කරාම මේ විදිහට මැද්දට යනවා. මෙන්න මේ ඡේදයේ paragraph එකේ අපිට අකුරු ගානට adjust කරගන්න ඕනේ. එහෙම වුණාම මේ විදිහට justify ගිහිල්ලා
ඔය විදිහට ගානට හදා ගන්න ඕනේ. මේකත් ඒ විදිහට කරගන්න. මේ ද කියන එක අපිට ඕන බෝල් කරගන්න. ඒ කියන්නේ highlight කරලා පෙන්වන්න. එහෙම නම් B ක්ලික් කරලා එහෙම නැත්නම් control එක B ක්ලික් කරනවා. ඒතර බෝල් වෙනවා. මෙන්න මේ ස්ටාෆ් නේම් ID නම්බර් කියනත් අපිට ඕන ඒ විදිහට highlight කරගන්න. ඒතර control එකත් එක්ක B press කරනවා. මේ විදිහට highlight කරලා පෙන්වන්න. දැන් මෙතන මේ එක කියන එක මේ එකයි ප්‍රස් කියන එක ST කියන එක අපිට උඩට ගන්න ඕනේ. එහෙම වුණාම මේ ක්ලික් කරලා මෙන්න මෙතන තියෙනවා සුපර්ස්ක්‍රිප්ට් කියලා. ඒක ක්ලික් කරාම මේ විදිහට උඩට යනවා. මේ විදිහට ඊට පස්සේ බලමු ඉන්සර්ට් කියන එකේ. මේ විදිහට පික්චර් ගන්න ඕන නම් පික්චර්ස් කියන ක්ලික් කරලා ඩිවයිස් කියන එකට යනවා. ඒක ක්ලික් කරාම ඔයාලගේ ෆෝල්ඩර් එකේ තියෙනවා පෙන්වනවා පික්චර්ස්. මෙන්න මේ විදිහට පෙන්වනවා. මේ විදිහට පෙන්වනවා. ඊට පස්සේ ඕන විදිහට ඉමේජ් එක ක්‍රොප් කරගන්න තියෙන්නේ. මේ විදිහට. ඊට පස්සේ බලමු ඩිසයින් කියන එක. මේ ඩිසයින් කියන එකෙන් තියෙන්නේ ඒක විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් ඩිසයින් එක. ඊපස්සේ කලර් කියන එක තියෙන්නේ මේ විදිහට ඕන කලර් එක දැන් පෙන්වනවා. ඊපස්සේ බලමු ලේඅවුට් කියන එක. මේ ලේඅවුට් එකේ තියෙන ඔරියන්ටේෂන් කියලා. ඒක තියෙන්නේ ප්‍රොටෙක්ටඩ් එකයි ලෑන්ඩ්ස්කේප් එකයි. ප්‍රොටෙක්ට් එකයි. ලෑන්ඩ්ස්කේප් කියන්නේ හරස් අතරම. නෝ. දර ප්‍රොටෙක්ටඩ් කියන්නේ මේ විදිහට දික් අතර. මේ සයිස් කියන එක ගිහිල්ලා ඔයාලට ඕන මේක මේ ලියුම ඕන ලෙටර් එකක් විදිහට එහෙම නැත්නම් මේක ලීගල් ලෙටර් එකක් විදිහට නැත්නම් මේක A4 එකක් A4 කුලයක විදිහට ඕන එහෙම නැත්නම් A3 කුලයක විදිහට මේ විදිහට චෙක් කරගන්න ඕන සයිස් එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ A4 විදිහට ඕන නම් මේ විදිහට A4 කරාම A4 ප්‍රමාණයට මේ ලියුම සරස් ප්‍රොසෙස් වෙනවා. මේ කොලම් කියන එකෙන් ගත්තොත් මේක 1 කොලම් කියන්නේ මෙන්න මේ විදිහට එකක්. ෆොටෝ එක ලික් අතර. මේක දෙකක් විදිහට වුණ නම් මේ විදිහට 2 කියලා. ඒකට මෙහෙම. මේක තුනක් විදිහට වුණ නම් මේ විදිහට 3 කෙනෙක් ක්ලික් කරාම මේ පෙන් තුන් ආකාරය. left දැන් අපි රයිට් පැත්තට ගත්තොත් ඔය විදිහට ඔහම යනවා. මේක වැදගත්ම දේ තමයි මම කිව්වේ මේකේ
රෙෆරන්ස් කියන එකේ තියෙන ටේබල් කන්ටෙන්ට් එක. ටේබල් කන්ටෙන්ට්. ඊට පස්සේ මේලින් කියන එක තියෙන්නේ මේක මේල් මර්ජ් එකක් ඒවා ගන්න. ඒ කියන්නේ දැන් මේ ලියුම අපිට ඕන එක්සල් ෂීට් එක දෙනවා ශිෂ්‍යයන්ගේ නම් ලිස්ට් එක ID නම්බරුත් එක්ක. ලිස්ට් එකේ ඉන්නවා 50 දෙනෙක්. ඒ 50 දෙනාට මෙන්න මේ ලෙටර් එක යවන්න ඕන. එකපාරට. එහෙම නම් තමයි මේ මේලින් කියන එක යූස් කරන්නේ. මේ එකම ලියුම අපිට ඕන 50 දෙනෙක්ට යවන්න. එහෙම නම් තමයි මේල් මර්ජ් කියන මෙන්න මේ මේල් මර්ජ් කියන එක වැදගත් වෙන්නේ. අපි බලමු එක්සැම්පල් එකක් කරන් මේ මම මේ වලට කතා කරන්නේ මේ ඕනම ජොබ් එකට ගියාම වැදගත් වෙන කන්සෙප්ට් කීපයක් ගැන. ඉතින් අද අපි කතා කරන්නේ ප්‍රැක්ටිකලි කරන්න යන්නේ අද මේල් මර්ජ් එකක් දාන්නේ කොහොමද කියලා. මම මේ විදිහට Excel sheet එක හදාගෙන තිනවා ස්ටුඩන්ට් නම්බර් ලිස්ට් එක. ස්ටුඩන්ට් ලිස්ට් එක හදාගෙන තිනවා මේ විදිහට. ඒකේ ඉන්නවා 50 දෙනෙක් ඉන්නවා. 50ක් ඉන්නවා. මෙන්න 55 දෙනාට යවනවා මෙන්න මේ ලෙටර් එක. මෙන්න මේ ලෙටර් එක යවන්න. yes දුන්නා. උතර මේ ලෙටර් එක පෙන්නනවා එන්නේ. අපි බලමු දැන් මේක යවන්නේ කොහොමද කියලා. මේ විදිහට කරන්න ඉස්සෙල්ලාම ඔයාලා Excel sheet එක හදාගත්ත ලිස්ට් එකට යනවා. මෙහෙම ගිහිල්ලා මේ control A press කරලා select කරගන්න ඔක්කොම. මේක ඉස්සෙල්ලා save කරගන්න ඕනේ. මේ විදිහට file ගිහිල්ලා save කරගන්න ඕනේ. මේක තමයි desktop එක save කරලා දෙන හින්දා මම ඒක ආයෙ save කරන්න යන්නේ නැහැ. මේ විදිහට අපි මේක මේ විදිහට මැක්සිමයිස් කරගන්න. ඊට පස්සේ මෙතන යනවා මේලින් කියලා දෙන්න. ගිහින් මෙතන වම් පැත්තේ තියෙනවා select recipients කියලා. ඒක ක්ලික් කරාම දෙවෙනියට තියෙනවා use and existing list කියලා. ඒක මේ විදිහට ක්ලික් කරලා දැන් මෙතන යනවා මම desktop එකේ save කරගත්ත Excel sheet එකේ තියෙන මේ student list එකට desktop එකේ ගිහිල්ලා මෙතන වගේ තියෙනවා copy mail book 2 කියලා. ඒක තමයි 54 දෙනා ඉන්නේ. ඒක select කරාම මෙන්න මේ විදිහට පෙන්නනවා. sheet 1 dollar mark මේ විදිහට පෙන්නනවා. ඒක මෙහෙම විදිහට ඕකේ දෙනවා. දැන් මේකට අපි මේ ලිස්ට් එක මේකට ඇඩ් වෙලා ඉවරයි ස්ටුඩන්ට් ලිස්ට් එක. ඊළඟට අපි කරන්න ඕන මෙතන insert field කියලා දෙනවා. ඊළඟ අපිට මෙතන තමයි වෙනස් කරන්න staff names කියන එක. මේ names කියන එක පළවෙනි නම්බර එකකින් ඉන්න ළමයාගේ නම තමයි මෙතන වැටෙන්න ඕනේ ලෙටර් එකට. ඒක තමයි මේක select කරලා මේ insert message field කියන එක ගිහලා staff name කියන එක මේක select කරනවා. ඒතර මේ විදිහට පේනවා අර සංගලවරණ වගේ දෙයක් මේ විදිහට highlight කරලා දෙනවා. ඊට පස්සේ අපිට ඊළඟට ඕන ID number කියන එක. ID number එක වෙනස් වෙන්න ඕනේ කට්ටිය. මේ විදිහට select කරා මෙතන insert field එක ගිහලා ID number කියන click කරනවා මේ. ඒතර ඒකත් පේනවා අර විදිහට සංගලවරණ ඇතුලේ මේ විදිහට ID number කියලා වැටලා තියෙනවා. ඊට ඊළඟ තමයි designation. ඒ කියන්නේ කරන රැකියාව. ඒක select කරලා ඒක මේ විදිහට select කරගන්න. select කරලා ආය යනවා මෙතන insert field එක. මෙතන පල්ලෙහාන් තියෙනවා designation කියලා. ඒක ක්ලික් කරාම මේ විදිහට ආයෙ පෙන්නනවා. ඒක select වුණා.
ඊට පස්සේ අපිට බලා ගන්න ඕනේ දැන් මේකට මේ දැන් ලියුම් කියන විදිහට මේ ලියුම් ඔක්කොගෙම මේ නම් ටික වෙනස් වෙලා ID නම්බර වෙනස් වෙලා මේ විදිහට ආවිලා තියෙනවා කියලා. ඒකට කරන්න ඕනේ මෙතන තියෙන මේ මේක චෙක් කරගන්න මේ ටූල් එකට යන්න ඕනේ next record කියන එකට. ගිහින් මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. ඒතකොට දෙක කියලා පෙන්නනවා. 3 4 5 ඒ විදිහට 54 දෙනාගේ කොහොම ලිස්ට් එක පේනවා. පනස් තුනයි මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ තාම අපිට මෙතන ලියුම් 53ම හැදිලා නැහැ. එක ලියුමයි තියෙන්නේ. ඒකින්ද ඒක කරන්නේ මෙහෙම. මෙතන දකුණු පැත්තේ තියෙනවා finish and merge කියලා. ඒක යනවා edit individual document කියන එක. ඒකට ගිහිල්ලා මෙතන merge record කියන එකට දෙනවා all කියන එක. all කියන එක දුන්නාම මෙතන 54 දෙනාගේම ලියුම් ටික මේ විදිහට ෆොටෝ හැදෙනවා. අපි බලමු දැන් 54 දෙනාගේම තියනවාද කියලා ලියුම් ටික. මෙන්න මේ විදිහට තමයි මේ තියෙන නේම් එක දෙබි ඇන්තනි. කොට ස්ටාෆ් ID එක තියෙනවා 88යි 0.80යි 19.81. මෙතන ඩිස්ක්‍රිමිනේෂන් එක ජොබ් එකට තියෙන ડોකියුමන්ට් ක්ලාක් කියලා. දැන් බලමු දෙවෙනි කෙනා ඒකේ ලිස්ට් එකේ තියෙන ඒ විදිහටම කියලා. මේ විදිහට යනවා copy mail book කියන්නේ. ගියාම වෙනවා දෙවෙනිට තියෙනවා BB ඇන්තනි 88යි 0.81යි 19.81. ડોකියුමන්ට් ක්ලාක් ඒ විදිහටම ලෙටර් එක හැදලා තියෙනවා. දැන් මේ විදිහට බලමු තුන්වෙනියට කවුද? තුන්වෙනියට ඉන්නේ CCRK එකනායක කියන එක. නම්බර් තියෙන 88යි 0.81යි 19.82. බලමු මේ විදිහටම තියෙනවා එකයි. ඉතින් CC එකනායක 88යි 0.81යි 19.82. ડોකියුමන්ට් ක්ලාක් මේක බලමු දැන් අන්තිමට මින් එක්කනා ශ්‍රීලාල් කියන එකනා දීලා. එයා ජොබ් එක තමයි ඩ්‍රයිවර්. බලමු මේ විදිහටම ලෙටර් එක හැදලා තියෙනවා. මේ විදිහට යනවා පල්ලෙහාට. ඉතින් අපි මේකේ අන්තිමටම තියෙන මේකට යනවා ලෙටර් එකට. ඒකදී බලන්න පුළුවන් අපි කියන විදිහට මේ ඔක්කොම ටික සිලෙක්ට් කරලා ඇවිල්ලා තියෙනවා. AJS ශ්‍රීලා මේ තියෙන්නේ ජොබ් එක ඩ්‍රයිවර්. ඉතින් ගයිස් ඔයාලට පේනවා මේකේ කියපු විදිහටම ලෙටර් 54ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මර්ජ් එකක් දාන්නේ මේල් මර්ජ් එකක් දාන්නේ. මේකේ තියෙන වාසිය තමයි අපි හදනවා ස්ටුඩන්ට් ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකට යවන්න ඕන එකම ලෙටර් එක. උදාහරණයක් ගත්තොත් ඉස්කෝලේ පන්ති රැස්වීමකට ඉන්වයිට් කරලා ලෙටර් එකක් හදනවා. ඒක හදන්නේ ළමයි 100කට. ළමයි පන්ති 50ක් ඉන්නවා කියලා හිතන 50කට. ඒතර මේ 50ටම එකපාර ටයිප් කර ලියා හදනකොට කොච්චර දවසක් යයිද ලියන්න. මෙන්න මේකෙන් පුළුවන් එක කමාන්ඩ් එකකින් මේ 50ම එකපාරම හදලා දෙන්න. ඒකයි මෙතන මේල් මර්ජ් එකේ තියෙන වාසිය. දැන් කැම්පස් එක ගත්තත් එහෙමනේ තියෙන ડોකියුමන්ට් හැම කෙනාටම එන්න හදන්න ඕනේ. ළමයි 100ක් ඉන්නවා 100 දෙනාටම එකම එන්න ඕනේ. ලෙටර් එක. ඉතින් ජොබ් ඉන්ටර්න්ෂිප් යන ලෙටර් එක කියලා. මේ ලෙටර් එක ඕන මෙතන ඉන්නේ 100 දෙනාටම ඉන්ටර්න්ෂිප් දෙන්න හදන්න ඕනේ. ඒතර කරන්න ඕනේ මේ විදිහට ගිහිල්ලා එක කමාන්ඩ් එකකින් මේ විදිහට ඔක්කොම වැඩේ කරගන්න එක තමයි ලේසි.
ඉස්සර නම් කෙලින්ම අපි එළියා පොත්තු වෙලා ලෙටර් හදලා එහෙමනේ කරේ. print out මොකුත් තිබෙන්නේ නැහැ. ඊට පස්සේ බලමු ආයෙත් අපි මේ ලිස්ට් එක print out ගන්න කොහොමද කියලා. sorry මේ letter එක බලමු print out ගන්න කොහොමද කියලා ඉස්සෙල්ලා. මේ විදිහට නම් file කියන එකට ගිහලා මෙතන print කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මෙතන ඔයාලා පෙන්නනවා copies කීයක් ගන්න ඕනද. මේ 50 copies දෙකක් ගන්න ඕන එකකින් මේ විදිහට දෙකක් කියලා select කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා printer category එක තෝරන්න. මේක Microsoft Win to PDF ද එහෙම නැත්නම් OneNote desktop විදිහට ගන්න ඕනේ කියලා. ඔයාලා printer එක add කරලා නැත්නම් මේ විදිහට HDMI cable එකට printer connect කරලා මෙතනින් add printer කියන එකට යන්න ඕනේ. මේ විදිහට ඒක add කර ගන්න ඕනේ. printer මේ විදිහට ක්ලික් කරාම අපි මේකට කනෙක්ට් කරලා නැති නිසා මේක දෙන්නේ නැහැ මම. ඊට පස්සේ දැන් මෙතන කොපීස් තුනක් නම් මේ විදිහට තුනක් ක්ලික් කරනවා. ඊට පස්සේ print කියන එක නැත්නම් print all page නැත්නම් current page. current page දෙන එක තමයි හොඳ. current page. ඒතර කිසි error එකක් වෙන්නේ නැහැ. print current page කියන එක ක්ලික් කරාම මේ විදිහට print කරන්න ඕනේ one side එකදී. එහෙම නැත්නම් මේ ඔක්කොම side කියලා both side කියන දෙන්න ඕනේ. ඊට පස්සේ collected. මෙතන collected විදිහට uncollected එක select කරගන්න. මේක අපිට ඕනේ land space කරලාද නැත්නම් protect කරලාද කියලා ගන්න ඕනේ. land space කරලා මේ විදිහට දික් අතරම පෙන්නනවා. ඒක ඕන protect කරන්න මේ විදිහට තනි කොලයකට මෙහෙම පෙන්නනවා. දික් අතට. ඊට පස්සේ letter කියන එක ගිහලා ඔයාලා මෙතන select කරන්න ඕන A4 ප්‍රමාණයද ඕන කියලා print එක. මේක normal margin කියන එකේ ඔයාලගේ මෙතන top 1 කියලා තියෙන bottom 1 පළවෙනි එක මේ normal කියන එක select කරන්න. ඊට පස්සේ මේක click කරන්න one page එක පිටුවක පැත්තට ගන්න නැත්නම් දෙපැත්ත පිටුව දෙපැත්තට ගන්න කියලා මේක select කරගන්න. ඊට ඔක්කොම select කරගත්තාම මේ විදිහට ගිහිල්ලා මෙතන print preview කියලා එකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් මේක කොයි විදිහට process වෙලා තියෙන්නේ කියලා. print preview කියලා print properties කියලා බලමු use කියලා තියෙනවා. paper layout මෙතන ඉතින් preview කළා කැති ගින් ඊට පස්සේ ඔක්කොම හරි ගියාම preview එකක් බලලා ඒක වැඩේ විදිහට තියෙනවා මෙතන print කියන ක්ලික් කරන්න ඕනේ. එතකොට මේක desktop කියන save කරමු. save කරාම මේ විදිහට මේ මාගේ මේක පෙන්වන්න නැති මම කනෙක්ට් කරලා නැහැ නේද? ඒක තමයි මේ විදිහට එන්නේ. සේව් කරන්න කියලා. නැත්නම් මෙතන print දුන්නා ගමන් මේ විදිහට print වෙනවා.
ගයිස් සද වීඩියෝ එක කතා කරා මයිකසෙප්ට වඩ් කියන්න මොකක්ද එතුට වැඩ්ඩල තියෙන ටූල්ස් මොනාද ටස් අපයකදී තේරි පැත්ත කතා කර ඇටි ඉගෙනගෙන ඉට පස්ස ප්‍රක්ටිකල් කතා කර කොමද මේල් මච්චත්දාන්න කියලා එක ලෙට ඒක 50 දෙනෙකුට දියවලා යවන්නේ කොහොමද කියන අපි මේල් මජ්ජරා ඉගෙන ගත්තා. උතර print out ගන්න හැටි ඉගෙන ගත්තා. කොහොමද කරන්නේ කියලා. දැන් ඊළඟ වීඩියෝ එකදී කියනවා කම්පියුටරේ තියෙන මෙන්න මේ කමාන්ඩ්ස් ප්‍රොම්ප්ට් එකේ තියෙන කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකකින් කරන්න ඕනේ concept කීපයක් ගැන ඊළඟ වීඩියෝ එකදී කරනවා. කමාන්ඩ් ප්‍රොම්ප්ට් කියන ඊට පස්සේ අපි එතනදී අපි ඊළඟට කතා කරනවා කොහොමද ඔයාලා PowerPoint වලින් presentation එකක් හදන්න කියලා. ඉතින් ඔයාලා රැඳිලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක ඔයාලා බොහොම ස්තුතියි.